රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රීමත් මහානායක මාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි මේ අවස්ථාවට වැඩම වදාළ අනුනායක මාහිම්පාණන් වහන්සේලා මහා ලේකාධිකාරී ගෞරවනීය ස්වාමින් වහන්සේලා ත්‍රිනිකායික අතිගෞරවනීය මහා සංඝරත්නය ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. විශේෂයෙන් අද මේ පුණ්‍යවන්ත අවස්ථාව වෙනුවෙන් සම්බන්ධ වන කඹුරුපිටිය ආසනයේ අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මද්දගේ මැතිතුමනි, හිටපු කතානායකතුමනි, හිටපු රාජ්‍ය අමාත්‍යතුමනි, ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරී මහත් මහත්මීනි, සම්භාවනීය අමුත්තනි, විහාරස්ථානයේ නියෝජනය කරන දායක මහත් මහත්මීනි, ජනමාධ්‍ය වේදී හිතවතුනි, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඊ타ත්ම උත්තරීතර පදවියක් වන මහෝපාද්‍ය තනතුර වගකීම අද දවසේදී ප්‍රදානය කරන්නට යෙදුන ගෞරවනීය හොරපාවිට නායක මාහිම්පාණන් වහන්සේ කෙබඳු සංඝ පීත්‍රවරයන් වහන්සේ නමක්ද කියන වග මං හිතන්නේ අපට වඩා තමුන්වහන්සේලා බොහෝ දෙනා දන්නවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වසර 12 දී ප්‍රෞර්ජ්‍යා භූමියට පත් වෙලා උන්වහන්සේ අවුරුදු 60කටත් වැඩි කාලයක් මේ ශාසනය වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් මැදිහත් වීමක් සිද්ධ කළා. අවුරුදු 60ක් වගේ දීර්ඝ කාලයක් මේ ශාසනය තුල වැඩ කටයුතු කිරීම කොයි තරම්නම් අපි හැමදෙනාගේම ගෞරව ආදරයට පත් විය යුතුයිද? මීට පෙර ආතුව අනුශාසනාව සිද්ධ කළ අපේ ගෞරවනීය ආචාර්ය ඕමල්පේ නායක හාමුදුරුවෝ ඊ타ත්ම පැහැදිලි කාරණා කීපයක් අපි හමුවේ තැබුවා. මේ වෙලාවේ ගෞරවනීය මහා සංඝරත්නයටත් බුද්ධ ශාසනයටත් එල්ල වී තිබෙන අභියෝගයන් පිළිබඳව අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ අවධාරණය කළා. බුද්ධ කාලීන සමාජය ඇතුළෙත් භික්ෂු සමාජය ඇතුළේ ඇතිවෙච්ච ව්‍යාකූලත්වයන් පිළිබඳව අපේ ශාසන ඉතිහාසයේ අනන්තවත් කරුණු කාරණා තිබෙනවා. බුද්ධ කාලීන සමාජය ඇතුළේ ඒ බොහෝ ගැටලු निराකරණය කරගන්න ධර්ම විනය ගුරුකොට කටයුතු කරන්න ඒ වෙලාවේ හැකියාව ලැබුණා. වර්තමානයේ අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ මතක් කළා වගේ එවැනි යම් යම් ශාසන විලෝපනයන්, ශාසන විරෝධී මතවාදයන් සමාජය තුල සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙනවා. ඒ සියල්ල විදදරා ගනිමින් මේ ශාසන ප්‍රෞජ්‍යාව ආරක්ෂා කරගෙන ජනතාව වෙනුවෙන් Tamanගේ ජීවිතේ කැප කරන අපේ ගෞරවනීය මහා සංඝරත්නය සිද්ධ කරන කාර්යභාරය කොයිතරම් විශේෂිත වුවද අපේ ගෞරවනීය මහානායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් මට අවසර ලැබෙන්න ඕන මේ මහා සංඝරත්නය පිළිබඳව අපි අපේ අවධානය කොයිතරම් මට්ටමකින් යොමු කරනවද කියන කාරණේ පිළිබඳව අපි හැමදෙනාම ප්‍රශ්න කරගත යුතු තිබෙනවා. උන්වහන්සේලා සියල්ල අත්හැරලා මේ ශාසනය තුල කරන කාර්යභාරය කොයිතරම් බලවත්ද? මේ වෙලාවේ අපේ නායක හඳුරු ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය මට අවසර ලැබෙන්න ඕන මේ ව්‍යාකූලත්වයේ ශාසනය තුල ඇති වෙච්චාම අපි බැලුවා අපේ ත්‍රිපිටකයේ තුල
යම් යම් විසඳුම් යම් යම් මඟ පෙන්වීම මේ වෙනුවෙන් තියනවද කියලා. මට ඒ වෙලාවේදී සංයුත්ත නිකායේ සූත්‍රයක් මුණ ගැහුණා. සූත්‍රයක් කියවන්නට ලැබුණා. ඒ සූත්‍රයේ දුක්කර සූත්‍රය. සංයුත්ත නිකායේ දුක්කර සූත්‍රය ඊටාම සංක්ෂිප්ත සූත්‍රයක්. ඒ සූත්‍රය තුල තිබෙනවා අපේ ගෞරවනීය මහා සංඝරත්නය මේ ප්‍රෞಢ ජීවිතයේ ගත කරන දුෂ්කරතාවය පිළිබඳව. මේ වෙලාවේ බෞද්ධයන් හැටියට අපි එවැනි කාරණාවන් පිළිබඳව අපේ අවධානය විශේෂ වශයෙන් යෙදිය යුතු වෙනවා. ඒ දුක්කර සූත්‍රයේ සංක්ෂිප්තව කියනවා ප්‍රෞර්ජ්‍යාව දුෂ්කරයි. ද අපේ මහෝපාද්‍යය තනතුරෙන් පිදුම් ලැබූ ගෞරවනීය හොරපාවිට නායක හාමුදුරුවෝ අවුරුදු 60ක් තිස්සේ මේ ශාසනය තුල ප්‍රෞර්ජ්‍යාව ආරක්ෂා කරගනිමින් මේ දක්වා ගමනක් ආවේක කොයිතරම් දුෂ්කරද? උන්වහන්සේලා ශාසනයට ඇතුල් වෙන්නේ සියලු දුක් නිවාරණය කිරීමෙන් නිවන් සාක්ෂාත් කරන අපේක්ෂාවෙන්. උන්වහන්සේගේ පරමාර්ථය ඒක. නමුත් වළක්වන්න බැරි විදියට විශාල සමාජ කාර්යභාරයකට උන්වහන්සේලාට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. එහෙම තත්වයක් හමුවේ විඳින්න වෙන දුෂ්කරතාවය තමුන්වහන්සේලාට අපිට ගිහි ජනතාව හැටියට තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. ප්‍රෞර්ජ්‍යාව දුෂ්කරයි. ඒ සූත්‍රයේ දෙවෙනි දුෂ්කරතාවය කියනවා ධර්මානුධර්ම ප්‍රතිපත්‍ය දුෂ්කරයි. ශාසනයට කොයිතරම් ඇතුල් වෙලා වසර ගාණක් ගත කළත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියන්නේ ප්‍රෞර්ජ්‍යා ජීවිතේ ගත කරන්නේ නැත්නම් ඒ ප්‍රෞර්ජ්‍යා ජීවිතය ඵලදායක නැහැ. අපේ ගෞරවනීය මහා සංඝරත්නය කොයිතරම්නම් ධර්මානුධර්ම ප්‍රතිපත්ති අනුගමනය කරමින් කටයුතු කරනවද? ඒ දුෂ්කරතාවේ උන්වහන්සේලා විඳිනවා. ඊළඟට කියනවා ශාසන භ්‍රමචර්යාව දුෂ්කරයි. ඒ දුෂ්කර වූ සියලු කාර්යයන් කරමින් උන්වහන්සේලා මේ ශාසනයත් ඒ වගේම සංඝ සමාජයත් ආරක්ෂා කරගන්න දිවාරය නොබලා කටයුතු කරනවා. අපේ ගෞරවනීය ඕමල්පේ නායක හඳුරෝ මතක් කළා වගේ එක පැත්තකින් ශාසන සම්ප්‍රදාය බුද්ධ නීතිය අනිත් පැත්තෙන් රාජනීතිය අනිත් පැත්තෙන් සමාජ ව්‍යවහාරය විශාල බැමි වලින් බැඳිච්ච සීමාකම් හැදිච්ච ජීවිතයක් තමයි උන්වහන්සේලාට ගත කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. මේ ඊ타ත්ම දුෂ්කර කාර්යයක්. ඉතින් එවැනි දුෂ්කරතාවයන් සහිතව මේ ප්‍රෞර්ජ්‍යා ජීවිතේ ගත කරමින් ශාසන චිරස්ථිතිය වෙනුවෙන් වැඩ කටයුතු කරන උන්වහන්සේලා අගයන එක උන්වහන්සේලාට අවශ්‍ය කරන මැදිහත් වීම ලබා දෙන එක ගිහි ජනතාව හැටියට ඔබ අප සියලු දෙනාගේ වගකීමක්. ඒ වගේම තමයි උන්වහන්සේලාට විශාල අභියෝගයන් තිබෙනවා. විශේෂයෙන් මේ දවස්වල ඔබ අප කවුරුත් දකිනවා මේ සමාජ මාධ්‍ය ඇතුළේ විවිධාකාර ශාසන විලෝපනය ශාසන විරෝධී මතවාදයන් ගොඩනැගෙන්න පටන් අරගෙන තිබෙනවා. සමහර වෙලාවට අපේ මහානායක මාහිම්පාණන් වහන්සේලා අනුනායක මාහිම්පාණන් වහන්සේලා සහ වගකිව යුතු ගෞරවනීය ස්වාමින් වහන්සේලා එවැනි තත්වයන් හමුවේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා උන්වහන්සේලාට නෛතික වශයෙන් කළ හැකි යමක් නැති නිසා. ඒ තත්වයේ තේරුම් අරගෙන රජයක් හැටියට අපි මේ තත්වය වෙනස් කරලීම සඳහා අවශ්‍ය කරන අර රාජනීතියේ සම්බන්ධයත් මේ බුද්ධ නීතියත් එක්ක සම්බන්ධ කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම කඩිනමින් මේ වෙලාවේ ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නේ. අපේ ගෞරවනීය මහානායක හාමුදුරු ඒ වගේම අනුනායක ස්වාමීන් වහන්සේලාත් ලේකාධිකාරී ස්වාමීන් වහන්සේත් හොඳටම දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ මේ ශාසන විලෝපනයන් හමුවේ ප්‍රතිචාර දක්වන්න නීත්‍යානුකූල පදනමක් ගොඩනගෙන අවශ්‍ය කරන වටපිටාවක් හැදීම පිළිබඳව සාකච්ඡාවක් තිබෙනවා. ඔබ බොහෝ දෙනා දන්නවා ඒ වෙනුවෙන් සැකසිච්ච අනපනක් තිබෙනවා. අපි ඒක හඳුන්වනවා විහාර දේවාලගම් පනත කියලා. මේ විහාර දේවාලගම් පනත
යම් යම් මඟ පෙන්වීම් නීති රීතීන් ඇතුළත් කරලා තිබුණට මෙවැනි ශාසනයට සිද්ධ වෙන විලෝපනයන් හමුවේ ශාසන විරෝධී ක්‍රියාවන් හමුවේ නෛතික වශයෙන් අපේ ගෞරවනීය මහා සංඝරත්නයට ක්‍රියාමාර්ගගත නොහැකි මට්ටමට හැකිල්ලා තිබෙනවා නීතිය දුර්වල වෙලා තිබෙනවා. ඒ නිසා දැන් අපි ගෞරවනීය මහානායක මාහිම්පාණන් වහන්සේලාගේ මඟ පෙන්වීම ඇතුව විහාර දේවාලගම් පනතේ 41 වගන්තියත් 42 වගන්තියත් සංශෝධනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. මම හිතන්නේ අපේ ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ තිබෙන සාකච්ඡාවක් මේ සාකච්ඡාව. මේ දිනවා අපි කඩිනම් කරලා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සමග ගෞරවනීය මහා සංඝරත්නය මුණගැස්සලා මේ තිබෙන බාධාවන් ඉවත් කරගෙන ඊටාම කඩිනමින් මේ කාර්ය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා නීතියෙන්ම සියල්ල කරන්න බැරි බව. අපිට ඊට වඩා එහා ගිය ප්‍රතිපත්තිමය මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. නමුත් නීතියත් අවශ්‍ය වෙන නිසා විහාර දේවාලගම් පනතේ 41 42 වගන්තියත් ඉතාමත්ම කඩිනමින් සංශෝධනයට ලක්කොට අවශ්‍ය කරන නීතිමය පසුබිමත් සකස් කිරීම සඳහා අපි සූදානම් වෙනවා. මේ කාරණා ටික මේ වෙලාවේදී සිහිපත් කළේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය විටින් විට අපෙන් විමසීම් කරනවා මේ කාර්ය කෙරෙන්නේ කොහොමද කවද්ද මේ කාර්ය අවසානයක් සිද්ධ වෙන්නේ කියලා. ඒ පිළිබඳවත් මේ වෙලාවේදී සිහිපත් කරමින් විශේෂයෙන් අද දවසේ මේ කරන කටයුත්ත ඊ타ත්ම පුණ්‍යවන්ත කටයුත්තක්. පිටියුත්තන් පුදන එක අපේ බුදුදහමේ තිබෙන ඊ타ම උතුම් ගුණාංගයක්. අවුරුදු 60කටත් වැඩිය ශාසනික සේවාවක්, සමාජීය සේවාවක්, නිකායික සේවාවක් සිද්ධ කරපු පොරපාවිට නායක මාහිම්පාණන් වහන්සේට මෙවැනි ආකාරයේ පිදුමක්, මෙවැනි ආකාරයේ අභිනන්දනයක් ලබා දෙන එක ඊ타ත්ම උතුම් කාර්යයක් බව සිහිපත් කරමින් අපටත් මේ අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව ලැබීම පිළිබඳව මේ සංවිධායක මණ්ඩලයට අපගේ කෘතවේදීත්වයේ පිරිනමමින් ගෞරවනීය මහෝපාද්‍ය ධූරයෙන් පිදුම් ලබන නායක මාහිම්පාණන් වහන්සේට වසර 60කටත් වැඩිය කාලයක් ආගමික ශාසනික සමාජීය සේවාව සිද්ධ කළා වගේ තව চিරාත් කාලයක් නිදුක් නිරෝගීව ඒ කාර්යයන් සිද්ධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොමත්ම ස්තුතියි.